ඔය ණය යන තැන ණය ඉල්ලන. දැන් කියනවා අපේ රටට එන්න. මොනවටද? ආයෝජනය කරන්න. හරිද? ඔය ඊළඟට. මොකද්ද මේ කියන්නේ? එයා දැන් අපේ රට ඇතුලේ වැඩක් කරන්න මේ ඉන්නේ. අපි තුමු ෆැක්ටරියක් දාන්න එනවා ඇඹිලි පිටියට. කඩදාසි කම්මල පටන් ගන්න එනවා අර කියපු විදියට. කඩදාසි කම්මල පටන් ගන්න එනවා. දැන් එයා අපිට ඩොලර් එකක් දුන්නා. දැන් අපි දෙනවා ඒ ඩොලර් එකට සමාන රුපියල් ගාණක් එයාට. අපි දෙනවා අපේ සල්ලි. දැන් කීයද? 148යි. ඒතර අපි කියන ඩොලර් එකක් දැන් රුපියල් 148යි. දැන් ඔය 148ට එන සුද්දා හරි අපි හිතමු අපි 200ක් දෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් 160ක් දෙනවා කියලා කියනවා. ඌ 148ට ගන්නද කැමති? 48ක් ගන්න කැමතිද? ඊට වඩා කැමති නැද්ද 150ක් ගන්න? කැමතිද? මොකද අකමැතිද? එහෙනම් ආණ්ඩුව එකක් කරගෙන යනවා මොකද්ද? අරගොල්ලන්ව ගෙන්න ගන්න. ඩොලර් එකක් රටට ගෙන්න ගන්න රුපියලේ ගාන බාල්දු කරගෙන යනවා. දැන් තියෙන 148. දැන් අපි බාල්දු වෙවි කියනවා. වරෙල්ලා 100 තියෙන නෙමෙයි යකෝ 140ක් දෙන්න. ඒත් දෙන්නේ 140 නෙමෙයි ඕ 148ක් දෙන්න. ඒත් තාම නෑ. තව ටික දවසින් කිය නෑ 150ක් දෙන්න. ඒත් නැත්තම් 160ක් දෙන්න. බාල්දු වෙවි අපේ මුදල පල්ලයට දදා අනේ එන්නකෝ ඩොලර් එකක් අරන් අපේ කැටේට දාපල්ලකෝ කියලා දැන් එක පැත්තකින් කියන්නේ යනවා. ඔයගොල්ලන්ට දෙන්නේ රුපියල්නේ. මේ කාර්මිකයෝ ගන්නවා වැඩවලට මොනවාට හරි සම්බන්ධ කරගන්න. එතකොට රුපියල් වලින් ඕගොල්ලන්ට පඩි ගෙවනවා අරමව කරනවා. එතකොට දැන් අපිට ඩොලරයක් ආවනේ නේ. ඩොලරයක් ආවා. උට අපි වැඩකුත් බාර දුන්නා. මේ රස්සාටිකුත් හම්බුණා. හරි. ඔකයි කතාව. ඊළඟට මිනිහා මොනවා හරි හදලා අපි දුමු. පිටරට යවනවා. අපි තුන් ඇමරිකාවට යවනවා. එක්සයිස් පොතක්. ඒකට වඩා හොඳට අපි හදලා යවනවා. හරිද? අපි කියනවා මේකේ පිටුරු ගස් කෑලි අර මේ තිබ්බට මේකේ වෙන ක්වොලිටියක් තියෙනවා. හරි මොකක් හරි අපි වෙන අර්ථ දැක්වීමක් දෙනවා. මේක හෑන්ඩ් මේඩ්. නමුත් ගහලා තියෙන මැෂින් එකේ. හරි මොනවා හරි අපි කියනවා. හරි. කියලා අපි දුව අපි හෙට යවනවා. යවුවට පස්සේ ආයි අපිට ඒ බඩුව හෙට වික්කින්ද හම්බ වෙනව මොනවද? ඩොලර් භාගයක් හම්බ වෙනවා. ඒක එනවා අපේ ආයි කැටේට. මෙහෙන් අපි බඩුව හරියන්නේ යහන්න. ඒකට සල්ලි මෙහාට එනවා. සුද්දා මොකද කරන්නේ මෙහෙ ඉන්න සුද්දා? ඒ 50ට හරියන්න ආයි රුපියල් ගන්නවා. අරගෙන මිනිහා මේ පඩි ගේනවා. මිනිහා මේ වැඩේ යනවා. ඒතර වැඩේ දිගට යනවා. හරිද? එතකොට අපේ කැටේට මොනවද දෙන්නේ? ඩොලර් එක. මෙතන රස්සාව කරගෙන යනවා. හරිද? එතකොට මේක යන්න ඩොලර් යන ප්‍රමාණය වැඩි වෙනවා. අපි රුපියල් වලින් මේක ගෙවනවා. අච්චු ගහලා ගෙවන එකනේ තියෙන්නේ. ඔය උඩ ඉන්න දෙන්න තුන් දෙනා රාට අච්චු ගහන්න තියෙන්නේ. එතකොට ඔය ආයෝජකයන් දෙන්න කියන්නේ ඕනෝකට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. කවුරුත් අද වෙනකන් ආවේ නැහැ.